සීතල යුද්ධය පැවති සමයේ ඇමරිකානු ඔත්තු සේවා චන්ද්‍රිකා මගින් කැස්පියන් මුහුදේ අමුතුම ආකාරයේ වස්තුවක් නිරීක්ෂණය කළා. එය නැවක් මෙන් විශාලයි. නමුත් ගුවන් යානයක් මෙන් ඉතා වේගයෙන් ජලය මතු පිටින් පියාසර කළා. බටහිර ලෝකයේ මවිතයට පත් කරමින් ඔවුන් මේ නම් කළේ කැස්පියන් සී මොන්ස්ටර් යන නමිනුයි. අද අපි කතා කරන්නේ ඉංජිනේරු විද්‍යාවේ වගේම යුද තාක්ෂණයේ සීමා මායිම් අභියෝගයට ලක් කළ මේ අපූර්ව නිර්මාණය පිළිබඳවයි. මුලින්ම අපි දැනගන්න ඕනේ මේක ගුවන් යානයක්වත් නැවක්වත් නෙවෙයි කියලා. මේක හඳුන්වන්නේ එක්‍රනොප්ලෑන්. එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් වෙහිකල් එකක් කියලා. සරලවම කිව්වොත් මේ යානය පියාසර කරන්නේ ජලය මතු පිටට ඉතාමත් ආසන්නයෙන්. ජලය සහ යානයේ තටු අතර ඇතිවන වායු පීඩනයෙන් යානය ඉහළට ඔසවා තබනවා. මේ නිසා ඉතාම අඩු ඉන්ධන ප්‍රමාණයකින් අතිවිශාල බරක් අරගෙන වේගයෙන් යන්න මේ යානයට පුළුවන්. මෙහි දිග අඩි 300ක් විතර වෙන අතර බර ටොන් 500කට වඩා වැඩි. ඒ කාලේ ලොව පැවති විශාලම වගේම බරම ගුවන් යානය මෙයයි. මෙයට ඉදිරිපස එන්ජින් 8ක් සවිකර තිබුණු අතර ජලය මතින් පැයට කිලෝමීටර් 500ක උපරිම වේගයකින් ගමන් කිරීමේ හැකියාව තිබුණා. මේ යානයේ තිබුණු භයානකම දේ තමයි රේඩාර් පද්ධතිවලට අහුවෙන්නේ නැති එක. ජල මට්ටමට ඉතාම ආසන්නෙන් යන නිසා සතුරු රටවල් දැනගන්න කලින් මිසයිල ප්‍රහාර එල්ල කරලා පලා යන්න මේ යෝධයාට පුළුවන්කම තිබුණා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් රුසියාව මෙච්චර වියදම් කරලා මේ වගේ අමුතු යානයක් හැදුවේ ඇයි කියලා. සීතල යුද්ධය පැවති සමයේ රුසියාවට අවශ්‍ය වුණා ඉතා වේගයෙන් විශාල හමුදාවන් මිසයිල පද්ධති සාගරය හරහා ප්‍රවාහනය කරමින් ඇමරිකානු රේඩාර් පද්ධතිවලට අහුවෙන්නේ නැතුව පහර දෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් 1966 දී මෙහි පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර වසර 15ක් පමණ රහසිගතව පරීක්ෂණ සිදු කෙරුණා. මේ අතිවිශිෂ්ට නිර්මාණය ඉදිකිරීමේ ගෞරවය හිමිවන්නේ සෝවියට් දේශයේ දක්ෂ ඉංජිනේරුවරයෙකු වන රොස්ටිස්ලාව් ඇලෙක්සෙව්ට. මෙච්චර දියුණු තාක්ෂණයක් තිබිලත් ඇයි මේක නතර වුණේ? 1980 දී සිද්ධ වුණ දරුණු අනතුරකින් මේ මුල්ම යානය විනාශ වුණා. ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා ගුවන්ගත වීමේදී මේ යාත්‍රාව කස්පිස්ක් නගරයට ආසන්න මුහුදු කලාපයේදී අනතුරටපත් වූ අතර සතියක් පමණ මුහුදේ පාවෙමින් තිබූ යාත්‍රාව පසුව මුහුදු පොතුලේ ගිලී ගියා. එහි තිබූ අධික බර නිසා එය ගොඩ ගැනීමට උත්සාහ නොකළත් අදටත් එය එම ස්ථානයේම මුහුදු පතුලේ පවතිනවා. ඒ වගේම සෝවියට් දේශීය බිඳවැටීමත් එක්ක මේ වගේ අධික වියදම් යන ව්‍යාපෘති නඩත්තු කරන්න රුසියාවට මුදල් තිබුණේ නැහැ. අනෙක් අතට ජලයේ ඉතා රළු අවස්ථාවලදී මෙය පාලනය කිරීමත් අතිශය දුෂ්කර වුණා. මේ යෝධයාගේ තවත් එක් සංස්කරණයක් වන ලූන් ක්ලාස් එක්‍රනොප්ලෑන් යානය මේ වන විට රුසියාවේ ඩර්බන් නගරේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. අද ඒක සංචාරකයන්ට දැක බලා ගන්න පුළුවන් විවෘත කෞතුකාගාරයක් වගේ. අද වෙද්දී මිනිසාගේ නිර්මාණශීලීත්වයේ වගේම අභියෝගාත්මක ඉංජිනේරු විද්‍යාවේ සංකේතයක් ලෙස කැස්පියන් සී මොන්ස්ටර් ඉතිහාසයට එක් වී හමාරයි. සීතල යුද්ධයේ කාලේ ලෝකයේම බය කරපු මේ කැස්පියන් සී මොන්ස්ටර් ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.